ඔබ පෙරදා ආදරෙන් මාළඟින් නැති සමරුන් රුතමයි ජීවිතේ මතකද හැන්දෑවේ. Hi beauties, welcome to my little corner. ඉතින් ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් මම කවිද්‍යා ගෞතමි. If you simply call me Gautami, that's enough. I'm so glad to have you here. ඉතින් ගිය දවස්වල aptitude test වලට ලෑස්ති වුණ නිසා මට ඔයාලට වීඩියෝ එකක් අරගෙන එන්නත් බැරි වුණා. ඉතින් මං හිතුවා අද වීඩියෝ එකක් කරනවා කියලා. ඉතින් මං හිතුවා රීසෙට් වෙන්න ඕනි කියලා. ඉතින් මං රීසෙට් වෙන්න ඉස්සෙල්ලාම තෝරගත්තේ මගේ රූම් එක. ඉතින් අපි කොච්චර කොහේ හිටියත් අපේ රූම් එක තරම් නිදහසක් අපිට කොහෙවත් නැහැනේ. ඉතින් අපේ රූම් එක අපි ආසම විදියට හදාගන්නවා කියන්නෙම අපි කරන ලොකුම ඉන්වෙස්ට්මන්ට් එකක්. මේ තියෙන්නේ පොතෝස් වර්ගයක්. ඉන්ඩෝර් ප්ලාන්ට් ලවර්ස්ලට හොඳම රෙකමෙන්ඩේෂන් එකක් තමයි පොතෝස් කියලා කියන්නේ. එතකොට මේ තියෙන්නේ ස්නේක් ප්ලාන්ට්. මේ මම බොන්නේ චියා සීඩ්ස් දාපු වතුර. චියා සීඩ්ස් කියලා කියන්නේ කස කසා ඇට. ඒවට බැසිල්ලට කියලා කියනවා. ගෑස්ට්‍රයිටිස් වලට නම් ගොඩක්ම හොඳයි. මට ගෑස්ට්‍රයිටිස් තියෙන හින්දා මම වතුරයකට චියා සීඩ්ස් දාලා බොනවා. ඕනම ෆුඩ් සිටි එකකින් ආයුර්වේද ෂොප් එකකින් මේව ගන්න පුළුවන්. මං කාමරේ හඳුන්කුරු පත්ති කරනවානේ. මං හඳුන්කුරු පත්තු කරලා මගේ මේසෙ පොඩ්ඩක් අස් කරන්න පටන් ගත්තා. ඔයාලා දන්නවද මට ගාඩින් ඒන්ජල් කෙනෙක් ඉන්නවා. මට විතරක් නෙමෙයි ඔයාටත් ඉන්නවා. අපි හැමෝටම ගාඩින් ඒන්ජල් කෙනෙක් ඉන්නවලු. එයා තමයි අපිට මාර්ගය පෙන්වන සුර දූතිය. ඔයාලා දන්නවද මං යාව ඉමේජින් කරගෙන ඉන්නේ කොහොමද කියලා? අර ෆේරි ටේල්ස් වල ඉන්න ටින්කබෙල් ඉන්නේ. අන්න එයා වගේ. මං ඇස් දෙක පියාගත්තම මගේ ඇස් කොනකින් මගේ ගාඩින් ඒන්ජල් ඉන්නෝ වගේ මට පේනවා. අපේ ගාඩින් ඒන්ජල් අපිට උදව් කරන්නේ කොහොමද දන්නවද? ඒන්ජල් නම්බර්ස් වලින්. ඔයාලා දන්නව ඇතිනේ ෆේමස්ම ඒන්ජල් නම්බර් එක 1111. අන්න ඒ වගේ 11 666 444 වගේ ඒන්ජල් නම්බර්ස් වලින් තමයි විශ්වයෙන් අපිට එන පණිවිඩය අපිට පෙන්නුම් කරන්නේ. ඒ ඒන්ජල් නම්බර්ස් වලට ගොඩාක් වෙනස් තේරුම් තියෙන්නේ. මම ඒන්ජල් නම්බර් එකක් දැක්ක ගමන්ම කරන්නේ මම Google කරලා බලනවා ඒ ඒන්ජල් නම්බර් එකේ තේරුම මොකක්ද කියලා. ඔයාලට හිතෙන්න පුළුවන් ඇත්තටම මට පිස්සු කියලා. ඒ වුණාට මේකත් එක්තරා විදිහක පිස්සුවක් තමයි. මං හරිම ආසයි ඒ වගේ දේවල් ඉමේජින් කරන්න. මම ජීවත් වෙන්නේ වෙනම ලෝකෙක. අපි වෙනම ෆැන්ටසි එක ජීවත් වෙනකොටත් හරි ලේසි. සැනසීමෙන් සතුටින් ජීවත් වෙන්න පුළුවන්. ඊට පස්සේ මං මගේ ජර්නල් එක ලියන්න පටන් ගත්තා. ජර්නලින් වලට පුළුවන් අපිව වෙනස්ම මනුස්සයෙක් කරන්න. අපේ හිතේ තියෙන දුක, සතුට, ඕනම හැඟීමක් නෝට් ඩවුන් කරන්න පුළුවන් දෙයක් තමයි ජර්නලින් කියලා කියන්නේ. ජීවිතේට ධනාත්මක බලපෑමක් කරන්න පුළුවන් දෙයක් තමයි ජර්නලින් කියන්නේ. දවසින් දවස අපේ හැඟීම් වෙනස්. දවසින් දවස අපි ලියන්නේ එක දේවල්. හැමදාම එකම රිපීට් වෙන්නේ නැහැනේ. ඒ මොහොතේ අපේ මූඩ් එකට අනුව තමයි අපි ජර්නලින් කරන්නේ. තමන්ට තමන් අවංක වෙලා ඇත්තම ලියන්න ඕනේ හැබැයි. ජර්නල් එකක් කියලා කියන්නේ අපේ පර්සනල් දෙයක්නේ. ඉතින් කාටවත්ම බලන්න දෙන්න එපා. ජර්නලින් කරන්න හොඳම පොත අරගෙන හොඳම වෙලාව අරගෙන එහෙම එකක් නැහැ. ඔයා මේකට මනසින් සූදානම් වෙලාව තමයි මේකට හොඳම වෙලාව. ඉතින් ජර්නල් වර්ග ගොඩක් තියෙනවා. බුලට් ජර්නල්, මෝර්නිං ජර්නල්, ඩ්‍රීම් ජර්නල්, ග්‍රැටිටියුඩ් ජර්නල් වගේ ගොඩක් තියෙනවා. මම පර්සනලි යූස් කරන්නේ ග්‍රැටිටියුඩ් ජර්නල් එකක්. ග්‍රැටිටියුඩ් ජර්නල් එකක් කියලා කියන්නේ ස්පෙෂලි ඔයාගේ කෘතවේදීභාවය, ස්තුතිවන්තභාවය නෝට් ඩවුන් කරන්න පුළුවන් දෙයක්. ඒ කියන්නේ ඔයා අද දවස ඇතුළත කවුරු වෙනුවෙන්ද මොකක් ගැනද ග්‍රේට්ෆුල් වෙන්න කියන එක. What are you grateful for? අපිට අපේ ජීවිතේ පොඩි දේවල් වලට පවා ග්‍රේට්ෆුල් වෙන්න පුළුවන්.
අර කියන්නේ little thing from little joy කියලා. අපේ උදේ කිසිම කරදරයක් නැතුව නැගිටපු එක ගැන පවා අපිට ස්තුතිවන්ත වෙන්න පුළුවන්. බලන්නකෝ මේ දවස්වල ලෝකේ රටවල් යුද්ධ කරන මේ මිනිස්සු කොච්චර බයකින්ද උදේ නැගිටිනව ඇත්තේ. ඉතින් අපි කොච්චර වාසනාවන්තද. ඉතින් ජර්නල් එකක් ලියන්නේ කොහොමද කියලා කිසිම ආකෘතියක් නැහැ. Journal has no any script. Journal is an art. Journal කියලා කියන්නේ අබ්බැහි වෙනසුළු හැබිට් එකක්. අපිට කරන්න තියෙන එකම දේ අපේ හිතේ තියෙන ඕනම දෙයක් දුක සතුට හෝ වේවා මේ ඕනම දෙයක් නිදහසේ ගලපලා අපේ ජර්නල් එකේ ලියන එක විතරයි. මම මේ උදේට කන්නයි හදන්නේ. ඉතින් TikTok එකෙන් ඉන්ස්පයර් වෙලා තමයි මම මේ පාන් එක හදන්න යන්නේ. බලන්නකෝ මම කොහොමද හදන්නේ කියලා. හදන්න කිව්වට මේ පාන් එකට එහෙම ලොකු දෙයක් මම කරන්නේ නැහැ. ලස්සන ෂේප් එකකට ජෑම් එක ගන්නවා විතරයි. මම දැන් ක්ලාස් වල මගහැරුණු රෙකෝඩින් බලන්නයි හැදුවේ. මම IMBS කැම්පස් එකේ ICT ඩිප්ලෝමා එකක් කරනවා. ඒකේ වැඩ ටික තමයි මම මේ දැන් කරන්න හැදුවේ. ගිය සති ටිකේ ඇපිටියුඩ් ටෙස්ට් වලට ලෑස්ති වුණ හින්දා මට මේක ගැන අවධානයක් දෙන්න බැරි වුණා අත්‍තරම. ගොඩක් දවස් වැඩ කරන්න නැතුව ඉඳලා එකපාරට කරන්න අමාරුයි. ඒකෙන් හින්දා මම YouTube එකේ මොටිවේෂන් වීඩියෝ එකක් බලලම වැඩ කරන්න පටන් ගත්තා. ඔච්චර හොඳට මේසෙ හදාගත්තත් මං වැඩ කරන්නේ ඇඳ උඩ ඉඳන්.
වෙනදා ඉස්වැන්න කියද්දි මම තමයි අම්මට බල කරන්නේ. පුදුමේ කියන්නේ අද මං සද්ද නැති වෙද්දි අපේ අම්මා තමයි මට මතක් කරේ. ඈතින් එනවා සද්ද ඇහිලා පාරට දිව්වට විනාඩි 15ක් විතර බලන් ඉඳලා තමයි මම මේක අරන් ආවේ. ඉතින් ඔයාටත් ඉතින් මං ඊට පස්සේ කන රාමෙන් එකක් හදාගත්තා. ඉතින් අපි ආසම ෆිල්ම් එකක් හරි ටීවී සීරීස් එකක් හරි බලන ගමන් අපි ආසම කෑමක් හදාගෙන කන්න තියෙන වෙලාව, ඒ කෑම එකේ රස, ඒ ෆිල්ම් එකේ තියෙන දේවල්, ඒ හැම මොහොතක්ම අපිට විඳින්න පුළුවන්. අපිට මේ ලැබෙන හැම මොහොතක්ම ගොඩක් වටිනවා. ඉතින් මං හිතන්නේ අපිට මේ ජීවිතය ලැබෙන්නේ කාලයයි ක්‍රියාවනුයි විතරයි. අපිට කාලය නවත්තන්න බෑ. මේක වෙන මොහොතවල් නවත්තන්න බෑ. අපිට අතීතයට යන්න බෑ. අනාගතය දකින්න බෑ. ඉතින් අපිට තියෙන මේ වර්තමාන මොහොත විතරයි. මේ මොහොත උප්පරිමයෙන්ම විඳින්න පුළුවන් නම් ඒක තමයි ජීවිතය කියන්නේ. කෑමක් උනත් හිමීට රස කර කර කන්න තියෙනවා නම් කොච්චර ෂොක්ද නේද? ඉතින් හැමදාමත් කියනවා වගේ මේ පෘථිවි තලය තුළ ජීවත් වෙන්න ආපු ලස්සන චාරිකාවේ ලස්සන ග්‍රේට්ෆුල් දවස් ඔයාගේ ජීවිතයටත් ලැබෙන්න කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. අදට ගිහින් යන්නම්. රේසිතලෙන් මිදිලා තුෂාරින් මුවාවෙලා හිඳින්නේ ඔබේ ළඟයි මා සුසුම් උණුසුමක් පතා පැතුපෙම් පැතුම්මල් ඉතිරිලා ගැලුපෙම් ගඟුල් දැන් ඉතිරිලා අනන්තේ සිසාරා රාසේ